ඉතින් ඔයාලා හැමෝම දන්නවා මේ වෙනකොට Wild Cookbook කියන YouTube channel එක 10 million subscribers ලා අරන් තියෙනවා. ඉතින් අද වීඩියෝ එකෙන් අපි බලන්න හදන්නේ මේ Wild Cookbook කියන YouTube channel එකට subscribe ආවේ කොහොමද කියලා. ඒ කියන්නේ subscribe ආපු පිළිවෙල තමයි අද අපි මේ වීඩියෝ එකෙන් බලන්න හදන්නේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා ඔයා තමත් මගේ YouTube channel එක subscribe කරේ නැත්නම් දැන්ම subscribe කරන්න. ඒ වගේම වීඩියෝ එකට like එකක් දාලා අනිවාර්යයෙන්ම වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. ඉතින් ඔයාලා දන්නවා Wild Cookbook YouTube channel එක මේ වෙනකොට 10 million subscribers ලා අරන් තියෙනවා. ඉතින් මේ channel එක හදලා තියෙන්නේ 2020 නොවැම්බර් 1 වෙනිදා තමයි මේ Wild Cookbook කියන YouTube channel එක හදලා තියෙන්නේ. ඉතින් අපි දැන් බලමු මේ channel එකට subscribe ආපු පිළිවෙල කොහොමද කියලා. ඉතින් 2021 ඔක්තෝබර් 5 වෙනිදා තමයි මේ Wild Cookbook කියන YouTube channel එකට හරියටම subscribers ලා ලක්ෂයක් එකතු වෙන්නේ. ඉතින් ඒ දවසේ තමයි මේ Wild Cookbook YouTube channel එකට subscribers ලා ලක්ෂයක් එකතු වෙන්නේ. ඉතින් ඒ වගේම 2022 ජනවාරි 14 තමයි මේ Wild Cookbook YouTube channel එකට subscribers ලා ලක්ෂ 2ක් එකතු වෙන්නේ. හරි ඉතින් ඊට පස්සේ මේ Wild Cookbook YouTube channel එකට subscribers ලා මිලියනක් එකතු වෙන්නේ 2022 ජූලි 10 තමයි මේ channel එකට subscribers ලා මිලියනයක් එකතු වෙන්නේ. ඉතින් මේ channel එකට subscribers ලා මිලියන 2ක් එකතු වෙන්නේ 2022 ඔක්තෝබර් 17 තමයි මේ channel එකට subscribers ලා මිලියන 2ක් එකතු වෙන්නේ. ඉතින් මේ Wild Cookbook YouTube channel එකට මිලියන 4ක් subscribers ලා එකතු වෙන්නේ 2023 ජූලි 4 තමයි මේ channel එකට subscribers ලා මිලියන 4ක් හරියටම එකතු වෙන්නේ. හරි ඉතින් මේ channel එකට subscribers ලා මිලියන 5ක් එකතු වෙන්නේ හරියටම 2023 සැප්තැම්බර් 13 තමයි මේ channel එකට subscribers ලා මිලියන 5ක් එකතු වෙන්නේ. හරි ඉතින් ඊට පස්සේ මේ channel එකට මිලියන 10ක් subscribers ලා එකතු වෙන්නේ 2025 මාර්තු 28 තමයි මේ channel එකට subscribers ලා මිලියන 10ක් හරියටම එකතු වෙන්නේ. ඉතින් ඔයාලා අද මේ වීඩියෝ එකෙන් දැනගත්ත මේ channel එකට subscribe ආවේ කොහොමද කියලා. ඉතින් වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යයෙන්ම වීඩියෝ එකට like එකක් දාලා channel එක අනිවාර්යයෙන්ම subscribe කරන්න. ඒ වගේම ඔයාලගේ අදහස් පල්ලෙන් comment කරන්න. එහෙනම් මේ වගේම ළඟදීම අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.